හායි යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම ඔන්න කාලයකට පස්සේ මම අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට ආවා. මම මේ පාර ඒප්‍රිල් ඉන්ටෙක් එකේ ජපන් භාෂා පාසලට යොකෝහාමා වල තියෙන ජපන් භාෂා පාසලකට ඇතුළත් වෙලා ඉන්නේ. මං ගිය මාසේ කියන්නේ ඒප්‍රිල් 6 වෙනිදා තමයි ජපානයට ආවේ. දැනට ජපානයට ඇවිල්ලා සති 3ක් විතර වෙනවා. අද ලැන්ග්වේජ් ස්කූල් ඉවර වෙලා ගෙදර එනකොට අපේ පෝස්ට් බොක්ස් එකේ මෙන්න මේ විදිහට QR එකක් දාලා ගිහලා තිබුණා. මේ QR එක දාලා ගිහලා තිබුණේ යමත වේ කියන්නේ. යමත කියලා කියන්නේ මෙහි ඩෙලිවරි සර්විස් එකක්. කොරියර් වගේ. මේ විදිහට කොරියර් එක එන වෙලාවේ අපි කවුරුවත් ගෙදර හිටියේ නැත්නම් මෙන්න මේ විදිහට QR එකක් එයාලා අපේ පෝස්ට් බොක්ස් එකේ දාලා යනවා. අපිට කරන්න තියෙන්නේ ඒ QR එක ස්කෑන් කරාම වෙබ්සයිට් එකකට යනවා. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි ගෙදර ඉන්න වෙලාව ඒ කියන්නේ කොරියර් එක ඩෙලිවරි කරන්න ඕන වෙලාව අපිට ඩිෆයින් කරන්න පුළුවන්. ඒ විදිහට ඩිෆයින් කරලා ඕකේ කරාන් පස්සේ ඒ වෙලාවට එයාලා ඒ කොරියර් එක අරගෙන එනවා. මම මේ විදිහට QR එක ස්කෑන් කරලා අද හවස 6යි 7යි අතර ඩෙලිවරි කරන්නේ කියලා ඩිෆයින් කරා. ඉතින් ඔන්න හවස 6:00 විතර යමතෝ එකකින් ඒ පාර්සල් එක අරගෙන ආවා. බලන්නකෝ මේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට පාර්සල් එකක් ගෙනලා දීලා ගියා. මාත් දන්නේ මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. ඕපන් කරලා බැලුවා. බැලුවාම ඇතුලේ මෙන්න මේ විදිහට හදිස්සි ගින්නකදී පාවිච්චි කරන්න ඕන ලික්විඩ් එකක් තමයි තිබ්බේ. මේ විදිහට බොටල් දෙකක් තිබුණා. තව ඒත් එක්කම මෙන්න මේ වගේ පැකට් දෙකකුත් තිබුණා. මේ ඇවිල්ලා මොකක් කර හදිසි ගින්නක් ඇති වුණාම ඒ ගිනි ගොඩට මේ බොටල් එක දාන්න තමයි තියෙන්නේ. එහෙම දැම්මාම ඒ ගින්න තත්පර ගානකින් නිවෙනවා. ඒත් එක්ක මෙන්න මේ වගේ තා පැකට් දෙකකුත් තිබුණනේ. මේ පැකට් එක ඇවිල්ලා මොකක් කරේ තෙල් සහිත ගින්නක් ඇති වුණාම ඒකට භාවිතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ තාච්චි එක උයාගෙන ඉද්දී එකපාරට ගින්නක් ඇති වුණාම ඒක ඇතුළට මේ පැකට් එක දාන්න තමයි තියෙන්නේ. එතකොට ඒ ගින්න ඉක්මනින් නිවෙනවා. මෙන්න මේ විදියට ඒ බොටල් දෙකත් ඒ පැකට් දෙකත් මම මේ විදියට දාලා අපේ රූම් එකේ මුළු දෙයක තියලා දෙනවා. මොකක් කර හදිසි ගින්නක් ඇති වුණාම පාවිච්චි කරන්න. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සයෝනාරා.